Hello, යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ අලුත්ම මෝටර් බ්ලොග් එකට. අද දවසේ නම් ඉතින් පට්ට ලස්සන දවසක් හොඳට ඉරේලියක් පායලා තියෙනවා. ඉතින් ඒ වගේම මාර සුපිරිම වෙද එකක් තියෙනවා. මම හිතුවා අද වෙලත් එක්ක ටිකක් වෙනස් රයිඩ් එකක් යන්න. අද මම ඉන්නේ පට්ටම ලස්සන ඒ වගේම බයික් පදින අපිට මාරම අතල්ලයක් ගන්න පුළුවන්. සුපිරිම වංගු පිරිච්ච සුපිරිම පාරක. මේ පාර තමයි කෑගල්ලේ ඉඳන් බුලත් කොල්පිටියට යන්න තියෙන පාර. ඉතින් මේ පාර ගිහින් තියෙන අය අමතක නොකර පලින් කමෙන්ට් එකක් දාන්න. හැබැයි ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මචං හීරෝ හාන්ක් එක බර වැඩි නේද? වංගු පාරවල යද්දි කන්ට්‍රෝල් කරන්න අමාරු නැද්ද කියලා. වීඩියෝ ඉවර වෙනකන් අනිවාර්යෙන් රැඩිලා ඉන්න කියලා. ඊළඟ ගමන් අපි වැඩි කතා නැතුව යමු අපි අද වීඩියෝ එක බලන්න. ඔන්න ඉතින් අපි ටිකෙන් ටික මේ වංගු පාරට සෙට් වෙලා ඉස්සරහට යන ගමන් තමයි ඉන්නේ. ඔයාලට පේනවත් ඇති මේ වගේ පාරක තියෙන සුන්දරත්වය කොහොමද කියලා. ඉතින් අපි යන් කතාවට හංක් එකේ තියෙන්නේ අප්සයින් සීටින් පොසිෂන් එක. ඒ කියන්නේ කොන්ද නමාගෙන නෙවෙයි යන්න ඕන. කොන්ද කෙලින් තියාගෙන තමයි රයිඩ් කරන්න තියෙන්නේ. ඉතින් මේ වගේ වංගු තියෙන පාරක යනකොට මේක හොඳටම අපිට ප්‍රයෝජනවත් වෙනවා බයික් එකේ සුපිරි කන්ට්‍රෝල් එකක් තියාගෙන ඉස්සරහට අරන් යන්න. එතකොට අපිට කොන්දර අමාරුවක් නැතුව දුර ගමනක් වුණත් කිසිම අපහසුවකින් නැතුව යන්න පුළුවන් මේ සීටින් පොසිෂන් එකේ හින්දා. හීරෝ හංක් එක කියන්නේ 160cc කණ්ඩේ තියෙන බර වැඩිම බයික් එකක්. මේකේ බල කිලෝ 146ක් විතර එනවා. හැබැයි යාළුවනේ මේ බර කියන එක මේ වගේ පාරක යද්දී අවාසියකට වඩා ලොකු වාසියක් තමයි වෙන්නේ. ඒකට හේතුව තමයි බයික් එකේ තියෙන ස්ටෙබිලිටි එක. ඒ කියන්නේ ස්ථාවරත්වය. ඔයාලා දැන් පේනවා ඇතිනේ මේ වංගු වනේදී බලන්න බයික් එක පාරට අරවලා තියෙනවා වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ ලිස්සන්නේ නැහැ. මම ගොඩක් බයික් එකට පැත්තට නවනවා. ඒ වුණාට මගේ කැම් එකේ රොක් ස්ටඩි එක දාලා උන් කරලා තියෙන ඉන්න මම හිතන්නේ නෑ ලොකුවට මේක පෙනේ කියලා. ඒ වුණාට සාමාන්‍ය වංශක 30ක් 40ක් විතර යනකම් ලොකු ඇන්ගල් එකකට මේ වංගු නමනවා. ඒත් එක්කම මේ බලන්න බයික් එක පාරේ පොඩි වලවල් තිබ්බත් බයික් එක ලේසියෙන්ම විසි වෙන්නේ බර නිසා. මොකද හොඳ බරක් එක්ක හොඳට පාරට ඇලවිලා තමයි බයික් එක තියෙන්නේ. මං වලදී ෆුල් කොන්ෆිඩන්ස් පිට බයික් එක නමලා ගන්න පුළුවන්. මේ වගේ පාරවල් වල යද්දී ඊළඟට වැදගත් දේ තමයි බයික් එකේ එන්ජින් පවර් එක සහ ටෝක් එක. හාන්ක් එක තියෙන්නේ 160 එන්ජින් එකක් ඉන්නා ලෝ එන්ඩ් ටෝක් එක මාරම හොඳයි. ඒ කියන්නේ අඩු RPM එකකදී වුණත් හොඳ අදින ගතියක් තියෙනවා. ඉතින් මොහලට වීඩියෝට පොඩ්ඩක් සූම් කරලා බැලුවොත් මං යන්නේ 4වෙනි ගියර් එකේ විතර. එතකොට එහෙම තිබුණත් අපිට බයික් එකේ සුපිරි ස්පීඩ් එකක් තියාගෙන වේගෙන් යන්න පුළුවන් කඳු සහිත පාරක වුණත්. එක දිගට වංගු තියදී ගියර් මාරු කර කර වද වෙන්න ඕනේ නැහැ. තර්ඩ් එකේ හරි ෆෝර්ත් එකේ හරි තියාගෙන ලස්සනට වංගු ටික අරගෙන සුපිරි රයිඩ් එකක් කරන්න පුළුවන් මේ හීරෝ හාන්ක් එකෙන්. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? ඔයාලගේ රයිඩ් එක්ස්පීරියන්ස් එකත් එක්ක හීරෝ හාන්ක් එක වංගු ගනිද්දි කොහොමද? අමතක නොකර පාරින් කමෙන්ට් එකක් දාන්න. ඊළඟට අපි කතා කරමු හාන්ක් එකේ තියෙන සුපිරිම ෆීචර් එකක් ගැන. ඒ තමයි මේකේ සස්පෙන්ෂන්. ඉස්සරහා සහ පිටිපස්සේ තියෙන සස්පෙන්ෂන් හින්දා වංගුවක් මැදදී පාරේ වලක් කරී තාරගෙටි හරි තිබ්බොත් සාමාන්‍යයෙන් බයික් එක පනින්න බලනවා. එතකොට අපේ බැලන්ස් එක බිඳිලා යනවා. හැබැයි හාන්ක් එකේ මේ තියෙන සස්පෙන්ෂන් සෙටප් එක නිසා වගේම ෂොක්ස් පට්ට විදිහට උරා ගන්න හින්දා බයික් එකේ ලයින් එක පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඒක මාරම සේෆ්ටි. ඒ කියන්නේ ගැටි තියෙන වංගු වලදී උනත් බයික් එක නමලා කරලා ගත්තට බයික් එක විසි වෙලා යන්නේ නැහැ. මොකද මේක බරයි සහ හොඳට පොළොවට ඇලිලා තියෙනවා. ඉස්සරහා බ්‍රේක් එක ABS උත් තියෙන හින්දා වංගු තියනවා කියලා බ්‍රේක් කරලා නවත්ත ගන්න බයික් එක නිකන් විසි වෙන්න පෙරලෙන්න වගේ කිසිම අවුලක් නැතුව බයික් එක කිසිම අවුලක් නැතුව හොඳටම අපිට නවත්ත ගන්න පුළුවන් කියලා නම් මට තේරුම් ගියා මේ ඉස්සරහ තියෙන ABS එකේ අපේ ඩුවල් channel ABS නොතිබුණත් ඉස්සරහින් තියෙන ABS එකෙන් ලොකු වැඩක් ගන්න පුළුවන් කියන එක තමයි මගේ නම් මතේ. ඒත් එක්කම ඔයාලට මේකේ ටයර් එක එහෙම ලොකු මදි කියලා හිතනවා වුණාට මේකේ තියෙන ටයර් සයිස් එකත් එක්ක හොඳටම බයික් එක දෙපැත්තට නමලා හොඳ ස්පීඩ් එකක් තියාගෙන කම්ෆර්ටබල් විදියට බයික් එක දෙපැත්තට නමලා කරලා හොඳ රයිඩ් එකක් යන්න පුළුවන්. ටයර් අපේ නිකන් FZ V2 වගේ එකක් කම්පෙයාර් කරපුවම පිටිපස්සේ ටයර් එක සයිස් එක පොඩි කියලා හිතුණත් FZ දෙකේ වගේම හොඳ කම්ෆර්ටබල් එකකින් අපිට බයික් ටික ලේසියෙන් යට මේට හසුරලා සුපිරි ගමනක් යන්න පුළුවන් කියන එක තමයි මගේ අත්දැකීම.
ඒ වගේම මේ පාරවල් වල යද්දී අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන දේවල් ටිකකුත් කියන්න. ඒක තමයි තමන්ගේ මන්තිරුවේ වම් පැත්තට වෙන්න අනිවාර්යෙන් ගමන් කරන්න ඕන. කවදාවත් වංගුවක් ගනිද්දී පාර මැදට පනින්න එපා. අනිත් ලේන් එකට බයික් එක දාගන්න එපා. මොකද වංගුවකදී එහා ලේන් එකෙන් අපිට ඉස්සරහට එන වාහනේ හොයාගන්න බෑ. එහෙම වුණොත් අපේ බයික් එක අනතුරක් වෙන්න තියෙන chance එක ගොඩක්ම වැඩි. ඔන්න ඉතින් යාළුවනේ අපි අද වීඩියෝ එකේ කෙමින් අවසානයට ළඟා වෙලා තියෙනවා. ඉතින් මගේ අත්දැකීම් තමයි ඔයාලත් එක්ක බෙදාගත්තේ මේ විදියට. ඔයාලත් මොන හරි රෝහාක් බයික් එක ගැන ඉගෙන ගන්න නැති කියලා හිතන ගමන් ඉතින් අපි සමරියක් විදියට අද මොනවද කතා කරේ කියලා අල්පානක් බලමු. සරලවම කිව්වොත් බර නිසා ලැබෙන ස්ථාවරත්වයේ සුපිරි සස්පෙන්ෂන් එකත් එක්ක හොඳ ටෝක් එකක් තියෙන නිසා හංක් එක කියන්නේ මේ වගේ වංගු පාරක් යද්දී මාර මාතලයක් ඒ වගේම සුපිරි ස්පීඩ් එකක් තියාගෙන සේෆ් එකේ රයිඩ් කරන්න පුළුවන් සුපිරි බයික් එකක්. ඉතින් ඔයාලට මතක ඇතිනේ මම කලින් වීඩියෝස් වල කිව්වා මගේ බයික් එකේ 4 ඉඳන් 5ට යද්දී නියුටල් වෙන සීන් ටිකක් තිබුණා. ඊට පස්සේ ඔය ලීක් එකක් තිබුණා. ඒ නම් තාම ෆික්ස් කරගන්න බැරි වුණා. එහෙමයි කියලා ඉතින් අපි බයික් එක පැත්තක දාලා නිකන් ඉන්න බැරි හින්දා මගේ දිනෙදා ගමන් යන්න අනිවාර්යෙන්ම මගේ බයික් එක තමයි යූස් කරන්නේ. ඉතින් මම ගොඩ මෙතන් යන ගමනක් මේක කිලෝමීටර් 120ක් විතර දුරකින් යන රයිඩ් කරන්නේ. මගේ ඔයිල් ලීක් එක නම් පොඩියට තියෙනවා. ඒක මම මගේ third service එකේදී රීප්ලේස් කරගන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. අර 4 ඉඳන් 5ට මාරු වෙන එක නම් තාම තියෙනවා. අමාරු විදි නියුටල් වෙන එක නම් ඒකට මොකක් හරි සොලියුෂන් එකක් හම්බුනොත් මම ඔයාලත් එක්ක බෙදා ගන්නම්. ඉතින් දැනට නම් මට ඉතින් හීරෝ හංකගේ සර්විස් පැත්තේ තමයි යවුල තියෙන්නේ. එහෙම නැතුව පොඩි අවුල් තිබුණත් බයික් එකේ නම් කියන්න තරම් ලොකු අඩුපාඩුවක් නෑ වගේ. ඉතින් මොකද අපිට බැලන්ස් එකට සහ සුපිරියට කොන්ෆිඩන්ස් පිට දුරගමනක් වුණත් යන්න පුළුවන්. මේක තමයි ඉතින් මගේ අත්දැකීම. ඔයාලටත් හීරෝ හංක් ගැන තවත් දැනගන්න මොන හරි තියෙනවා නම් අමතක නොකර පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. සහ මත් එක්ක දිගටම වීඩියෝ බලන්න එකතු වෙන්න කියන ගමන් සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ඔබන්න අමතක කරන්න එපා කියන ගමන් එහෙනම් අදට වීඩියෝ එකකින් නවතිනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. පරිස්සමින් රයිඩ් කරන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා. බයි බයි.